හොඳයි විරාමෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා පාර්ලික වැඩසටහන සමගින්. අපි අද පාර්ලික වැඩසටහන ඔබට ගෙන එන්නේ 2014 දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශන භූමිය ඉඳගෙන තියෙන්නේ කුලියාපිටියේ. ඉතින් ඔබට හැකියාවක් නැහැ මෙහෙට. නමුත් අපි සියලු තතු විස්තර ඔබට ගෙන එන්නට අපි සූදානම්. මොකද පොඩක් දිව පැටලෙනවා. මොකද වතුර උගරක්වත් බෙවන්න හැකියාවක් හම්බුන්නේ නැහැ. මේ නිසා මේ මට ඉස්සරහින් තියෙන නීති හා සාම පිළිබඳ අමාත්‍යාංශයේම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රදර්ශන කුටිය තමයි මට ඉස්සරහා තියෙන්නේ. නමුත් මම දැන් යන්න එතෙන්ට නෙමෙයි අපි යන්නේ මේ රසකැවිලි ගම්මානයට. චතුර රසකැවිලි ගම්මානයට තමයි අපි මේ යන්නේ. අපි ගිහින් බලමු මොනවද තියෙන රසකැවිලි කොහොමද ඔවුන් මේ ප්‍රදර්ශන භූමිය තුල ඔවුන්ගේ ඒ දේවල් අපේ මහජනතාවට නිරූපණය කරන්නේ කියලා. හොඳයි දැන් අපි ඉන්නේ මේ රසකැවිලි ගම්මානයේ තමයි ඉන්නේ. කීප දෙනෙක් රසකැවිලි අරගෙන මේ බුක්තින අවස්ථාව තමයි තියෙන්නේ. ආයිබෝන්. ආයිබෝන්. කැවුම් කටේ හිරගෙන ඒකයි මම ප්‍රශ්නේ. අපි කොහොමද කැවුම් රහද? රායි. කොහින්ද ආවේ ප්‍රදර්ශන භූමියට? කොහෙද? කොහින්ද ආවේ ප්‍රදර්ශන භූමියට? කඳානේද? රයිට් කඳානේ දැන් ඇවිල්ලා තියෙන අපිට කියන්නේ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවද? ඉන්න. කවුද කොහෙදින් රට? අංකල් ඩුබයි වල. රයිට් ඩුබයි කියන අනිවාර්යම සිටි නාලිකාව බලනවා යා. ඔයා ඩුබයි වල හිටියද? හිටියා. සිටි බැලුවද එහෙත්? ගොඩක්. රයිට් ඔන්න අපි හොඳ රසකේ තමයි ඇවිල්ලා හම්බෙලා තියෙන්නේ. ඉතින් කටින් මේ වෙලාවේ මොන හරි කියන්න පුළුවන්? කොහොමද? දැන් ආ ඩුබයි යනවද? නෑ ආයන්නේ. යාළුවන්ට එන මොන හරි කිව්ව ඉක්මනට එන්න කිව්ව ලංකාවට. අනිවාර්යෙන්. ඔක්කොලාටම හායි. යාළුවගේ නම් ටික කිව්ව මතක දිනන යාළුවගේ නම් ටිකක් කිව්ව. දැන් නම් ගොඩක් කල් ඒ ඉඳලා කියන්න. දැන් හොඳයි කැවුම් කාලේ ඉවරයි. කතා කරන්න බැරිද මෙයා? පුළුවන් කතා කරන්න. මෙයාට කතා කරන්න බැහැ වගේ. හොඳයි ආයිබෝන්. අපිට ගන්න කොහේ රැවුලට කොච්චර වයසද කියේ? දැන් අවුරුදු 2මාරක් වෙනවා. අවුරුදු 2මාරක් වයස. මම කලාකරුවෙක්. මම ගොඩ නාට්‍ය වල ඉන්නවා. මම ආවේ වීදි නාට්‍ය රංග දක්වන්න. දැන් මේ ඇවිලා දැන් යනවා අද වෙන වැඩකට රන්මිනි තන්නේ සීන් එකක් කරන්න. දැන් අද රංග දැක්කොත් මෙතන වීදි නාට්‍ය. උදේ ඉඳලා කරා. හවසරු එකක් නේ. සරේ වෙන ඒගොල්ලන් කරනවා කට්ටිය අපේ. රයිට්. ඉතින් කියන්නකෝ ලංකාවේ කලාව ගැන මොන හරි දෙයක් පිටරට ඉන්න බලන් අපේ බලන් ඉන්න කට්ටියට. කලාව නම් හරි උතුම් දෙයක්. මිනිස්සුත් හරි උතුම්. ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳයි ගොඩක් ස්තුතියි මේ කැවිලි ගම්මානේ කට්ටිය කියන පොඩක් කතා බහ කරලා කැවිලි ගම්මානේ කට්ටිය එක්ක මේ ආයිබෝන්. සම්පතේශේ කොහෙද? මගේ ගම කන්දේ ගෙදර. මගේ ශාඛාව කුලියපිටියේ අපේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා සුවන් රැකියාලාභින්න ණය මුදල් පාස් කරලා අපට දුන්න සුවන් රැකියාව මේ. ඒ තුලින් මම සුළු මුදලක් අරගෙන ණය වශයෙන් අද මේ ලක්ෂ 2 දක්වා ගන්න මට්ටමට මගේ ව්‍යාපාරය දියුණු කරගත්තා. මගේ හොඳම බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා මං හිතනවා. හොඳයි මේ අපිට කියන්නේ මේ රට කජු ගැන පොඩ්ඩක් මේ මොනවද ඔයාලා මේ මෙහෙන් හොයා ගන්නවද මේ කජු දේශීය කජු කස්වල ඇදෙන කජු මේවා වනාත විල්ලුව අම්පාර පුත්තලන් දිස්ත්‍රික්කයේ වගේ ගිහිල්ලා ගෙන ඇවිදින් වියලලත් මැෂින් වලින් කපලා මද බවට පත් කරලා අවරණ කරලා තමයි අද මේ වෙළඳපොළ ඉදිරිපත් කරලා තියෙන්නේ. නෑ ගොඩක් කිසි අපිට යෙදුනාට මේ තවත් ඉන්න අපිට එක එක දේවල් තියෙනවා මෙතන මේ රස කැවිලි කම පැණි රස ඉරන්නේ නෙමෙයි කටදාන ඒවා තියෙන අපේ ගොඩක් කටි ඉතින් මේ පැණි රස ඒවා කන්න කැමති නෑනේ. නමුත් මේ දැවිල්ල කන්න ආසයට දේවල් මෙතන තියෙනවා. එන්නකො මල්ලි ආයිබෝන්. ආයිබෝන්යි. මේ කුටි ඔයාගේ. ඔව්යි. අපිට කියන්නේ මේ මාස්මෙලොස් හදන්න මොකද්ද තියෙන පදම කියලා. ඔයා හදනේවද මේ? මන් නම් හදනේව නෙමෙයි. මේ බාප්පා තමයි හදන්නේ. බාප්පා නෑ නේ. බාප්පා නෑ. ඊළඟට අපිට මේකේ පදම අහගන්න දීප කොහොමද හදන්නේ කියලා. කියන්නකෝ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවද? පිටරට ඉන්නවා. කවුද කොහෙද ඉන්නේ? ආච්චි ඉන්නේ ඩුබයි ඉන්නේ. ඒත් ඔන්න ඩුබයි වල ඉන්න ආච්චිට පුතා බලා ගන්න පුළුවන් සීටි නාලිකාව හරහා අපි ආච්චිට මොන හරි මේ වෙලාවේ කියමු. ආච්චිට ඉතින් සුබ පතන්න තමයි දෙන්නේ. හොඳයි ආච්චි සුබ පතන අතතුරු අපි යනවා යහපැ තියෙනවා මස්කට් තියෙනවා කළුතෝල් තියෙනවා දැන් ගොඩාක් කට්ටිය එහෙම අපි පිටරට ඉන්න කට්ටිය එහෙම කැමති මේ කළුතෝල් එහෙම කන්න අර කතරගම ගියාම වරද්දක් නැහැ කළුතෝල් ටිකක් අරගෙන එන්න. ඉතින් අපිට කියන්නකෝ මේවත් කතරගමින් ගේනව නැත්නම් ඔයාලා හදනේවා? අපි හදනේවා. අපි කියන්නකෝ මේ දැන් කළුතෝල් පදම වැරදුනොත් එහෙම අවුල් වෙනවනේ. අපිට කියමු කළුතෝල් කෑලි 10ක් හදා ගන්න තියෙන පදම මොන වගේද පොඩ්ඩක් කියන්න. 10ක් හදාගන්න. 10ක් හදාගන්න. එහෙනම් 50ක් 100ක් හාල් කිලෝ එකක් ගත්තොත් පොල් ගෙඩි 16ක් විතර දාන්න ඕන. දාලා සීනි කිලෝ 2මාරක් දානවා. දාලා පොල් මිරිකලා දාලා හැඳි ගන්නවා. පැය එකමාරක් දෙකක් විතර හැඳි ගන්නවා. ගුරු මුස්ටිය තියාගෙන නේද කිව්වේ? නෑ. මොකද අපිට කියන්නේ ගම්පොතේශයේ කුලියාපිටියේද? අපි නාරම්මල හොරම්බාවේ. නාරම්මල. ඔව් නාරම්මල හොරම්බාවේ.
අපිට කියන්නේ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවද? නෑ. අර පිටිපස්සේ ඉන්න කවුද ඔයගේ කට්ටියද? හරි ඒකට පොඩ ළඟට එන්න කියමු මොනවා ටිකවත් පෙන්නන්න. මේ චතුරේ පුළුවන් නේද අල්ලගන්න රයිට්. ගොඩක් ඉස්සර අපිත් එක දුනාට ඔන්න ඒ කට්ටියව සමීප රූපරාම චතුර ගන්නවා. අපි යම්බාන තවත් මේ තියෙනවා මේ රසිකවැලි ගම්මානේ අපි පටන් ගත්තේ කැවුම් වලින් ඊට පස්සේ කළුදොරද අපිට හම්බ වුණා. මම දැක්ක මේ අලුවා. මේ අලුවා නේද? පුහුල් අලුවා. අපිට කියන්නේ මේ එකටම කියන්නේ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවද කියලා? පිටරටක කවුරු හරි ඉන්නවද? පිටරටක කවුරුවත් නැහැ. අපිට කියන්නේ දැන් අපි යහ පැත්තෙන් අහගත්ත කළුදුර හදාගන්නේ කොහොමද? කළුදුර කැලි 100ක්. අපිට කියන්නේ මේ පුහුල් දලුවක් 100ක් හදාගන්නේ කොහොමද කියලා. පූල් දලුවා ග්‍රෑම් 100ක්ද? නෑ කැලි 100. 100ක්. පූල් දලුවා මද 500ක් ගන්නවා. සීනි 500ක් ගන්නවා. ඒකට පාන් පිටි සුට්ටක් කලවම් කරලා පොඩි ඇසන්ට් එකක් දාලා කැලි 100ක් විතර කපා ගන්න පුළුවන්. සබ්ද එක තුන අර ඔන්න පුහුල් දලුව හදාගන්න හැටිත් මේ ඔන්න කියලා දුන්නා. දැන් මේ ගොඩාක් කට්ටිය මේ කැමති මේ ආස්මි කන්න ආස්මි. ඉතින් මේ ආස්මි සම්බන්ධව පරණ කතා කියපෙකුත් තියෙනවා. ඒවා වලට මතක මේ ආස්මි දැක්කම මෙන්න මේවා තමයි ආස්මි කියන්නේ. දන්නේ නැති කට්ටිය ඉන්නවා බලා ගන්න. මේ අපිට කියන්නේ මේ ගම්පතේශය කොහෙද? ලෝලුවාගොඩ. ලෝලුවාගොඩ ගිරිඋල. ලෝලුවාගොඩ ගිරිඋල පැත්තේ නේද? ගිරිඋල ලෝලුවාගොඩ. රයිට්. අපිට කියන්නේ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවද ඔයාගේ? නැහැ කවුරුත් නැහැ. දැන් අපි යහ පැත්තෙන් ඇහුවා කළුදුර කැලි 100ක් හදාගන්න. ඊට පස්සේ මෙහා පැත්තෙන් ඇහුවා පුහුල් අලුව හදාගන්න. අපිට කියන්නේ මේ ආස්මි හදාගන්න කොහොමද? මේ උඩට දාන එකේ පදම හදාගන්න කොහොමද? සීනි කර කරලා නේද දාන්නේ? ඔව් සීනි කර කරලත් දානවා සීනි ඩයි දාලා එහෙම හදනවා. දැන් ඩයි දාලා හදන එකද හොඳ කර කරලා හදන එක? කර කරලා හදන එක තමයි ගොඩක් ඉල්ලුම තියෙන්නේ. අපි කොහොමද ඩයි දාලාද කර කරලා දාලාද කියලා හොයාගන්නේ ආස්මියක උඩට කොහොම? ඩයි දානවා නම් මේ පාට එනවා. අරක දුඹුරු පාටයි. දැන් මේ ඩයිද දාලාද? ඔව් ඩයි දාලා තියෙනවා. කොහොමද මේකට ඉල්ලුම තියනවද යනවද ගැටලුවක් නැද්ද? හොඳයි. හොඳයි ගොඩාක් ඉස්සරහට එකතුනාට අපි මේ කැවිලි ගම්මානේ තවත් බොහෝ පිරිසක් ඉන්න මං හිතන්නේ මේ ඔක්කොම මේ සුවන් රැකියා නිෂ්පාදන තමයි මේ ස්ථානයේ අලෙවි කරන්නේ. ඉතින් හැමෝම එක විදිහට ඇඳගෙන එක විදිහට කඩ සාප්පුවේ කඩ හදාගෙන ඉතින් මේ ප්‍රදර්ශන කුටි හදාගෙන ඉන්නවා. මෙතනත් ආස්මි තියෙනවා, කැවුම් තියෙනවා, කොකිස් තියෙනවා මෙතන. අතන පැණිවලු එහෙම තියෙනවා. අපි යන්න ඕනේ මේ පැත්තට. දැන් මෙතන පොඩක් කාර්ය බලය නිසා අපි මේ පැත්තට පොඩ්ඩක් එනවා. ආයිබෝන්. අයිබෝන් සර්. අපිට කියන්නේ මේ පැණිවලු හදාගන්න කොහොමද කියලා? පැණිවලු හදන්නේ නම් අම්මා. අම්මා එකන් ආවේ නැහැ. අම්මා නම් එක්ක ආවේ නැහැ. දැන් මේ තල කැරිලි හදාන්න දන්නේ නැද්ද? ඒව නම් දන්නේ. ඒව දන්නේ මයි මාත්‍යයි. අපිට කියන්නේ තල කැරිලි 50ක් හදාගන්න කොහොමද පදම දාගන්න කියලා? තල කැරිලි 50කට තල කිලෝ එකක් විතර අරන් ඒකට හකුරුත් කිලෝ එකක් ඕනේ. ඉස්සෙල්ලා තල කොටලා බාගෙට මේ ඊට පස්සේ හකුරුත් ඒකට දාලා කොටලා වංගෙඩිය කොටලා මේ තමයි එකට ගන්නෙ. අරගෙන ඊට පස්සේ අර පොඩි බටේට දාලා එක එක හදලා ඊට පස්සේ තමයි ඔතන්නේ. අපිට කියන්නේ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවද? ඔව් ඉන්නවා. කවුද කොහෙද ඉන්න රට? ඩුබායි වල ඉන්නවා. ඩුබායි ගැන අනිවාර්යයෙන්ම සීටිං නාලිකාව ඩුබායි ඉන්න කට්ටිය බලන ඒ කට්ටිය දන්නවා සීටිං නාලිකාව කියන්නේ මොකක්ද කියලා. ඒ කට්ටියට ඔන්න දෑඩි කිරුල්ල ප්‍රදර්ශන භූමිය ඉඳන් මේ වෙලාවේ කුලියා පිටියේ ඉඳන් මොන හරි කියන්න පුළුවන්. මගේ මල්ලි ඉන්නේ. මල්ලි මෙලි මෙරිඩියන් හොටෙල් එකේ වැඩ කරන්නේ. මේ මල්ලියම මතක් කරන මේ වෙලාවේ. අර ඉන්නේ මල්ලිගේ මස්සිනාද? එන්නකො මස්සිනා ළඟට මල්ලි මොන හරි කියමු. දැන් ඉතින් අපි හොඳින් ඉන්නවා කියලා තමයි කියන්නේ. අපි හොඳින් ඉන්නවා කියලා තමයි කියන්න තියෙන මල්ලි. නෝනාගේ ව්‍යාපාරයට උපරිම සහයෝගය ලබා දෙනවා. ඔව් නැතුව නිවාඩු දාලා රස්සාවේ නිවාඩු දාලා එලා උදව් කරන්නේ. හොඳයි ගොඩාක් ඉස්සපතේ එකතු වුණාට මේ අපි යහ පැත්තට දැන් ඕනේ වඩ තියෙනවා යහ පැත්ත. අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ ආයිබුවන්. ආයිබෝන්. ලිය සවියෙන් තමයි මේ ඉන්නේ නේද? කොහොමද හිතේ තියෙන සවිය හොඳ ශක්තිය හොඳයිද මේ දේවල් දරාගෙන කරගෙන ඉන්න බාධක එක්ක ජීවිතේ? හොඳයි. අපිට කියන්නේ පවුලේ කවුරු හරි පිටරටක ඉන්නවා. ඉන්නවා. කවුද කොහේ ඉන්නේ රට? මල්ලි ඉන්නේ සෞදි. හොඳයි සෞදි වල ස්ට්‍රීටිං නාලිකාව ගොඩාක් කට්ටිය බලන නිසා මල්ලි තනව ස්ට්‍රීටිං නාලිකාව බලනවා කියලා අපි විශ්වාස කරනවා. මේ වෙලාවේ ඔන්න අක්කට මල්ලිට මොන හරි කියන්න පුළුවන්. දැන් මල්ලි ඉතින් ගොඩක් දේවල් කියන්න තියෙනවා දැන් මේ වෙලාවේ කියන්නේ. මල්ලි මේ වෙලාවේ කියන්න බෑ අක්කට කෝල් එකක් දෙන්න නැත්නම් ස්කයිප් වලින් එන්න නේද අක්කේ? ඔව්. හොඳයි පුතාගේ නම? පවසර. පවසර අපි ලස්සන සින්දුවක් කියමුද? හොඳයි පවසර ටිකක් ලැජ්ජයි වගේ චතුර අපි කොච්චර වෙලා ගත්තද? හොඳයි අපි ඔන්න මේ හිටියේ රසකැවිලි ගම්මානය ඇතුළේ අපි තවත් ප්‍රදර්ශන කුටි කීපයකට යන්න බලාපොරොත්තු වෙනවා දවසේ පාදික වැඩසටහනේ. කොහෙවත් යන්න එපා. ඔහොම ඉන්න. අපි පොන්චි විරාමයක් ගන්න විරාමයෙන් පස්සේ අපි නැවතත් එකතු වෙනවා පාර දිගේ වැඩසටහන සමග.